වයිරල් චීස් කේක්. හැමෝම හදන වයිරල් චීස් කේක් එක අපිත් හදමුද? නෑ. අද අපි හදමු රෝසා ක්‍රීම් එකේ කැරමල් පුඩිමක්. ඉතින් මේකට මම ගත්තා රෝසා ක්‍රීම් එකේ ටින් එක. එතකොට මේක කිලෝ එකේ ටින් එක මට උනේ 990යි. එතකොට මම මේකට බිත්තර 4ක් ගත්තා. ඔයගොල්ලන්ට වැඩියෙන් ඕන නම් බිත්තර වැඩියෙන් දාගන්න පුළුවන්. සීනි ටිකක් ගත්තා කැරමල් කරගන්න. මම සීනි ටික කැරමල් කරගෙන තියෙන්නේ. දැන් අපි මේක බෝල් එකට දාගමු. ඕගොල්ලොන්ගේ ගෙදර ඉන්න ප්‍රමාණයට දාගන්න. දැන් අපි දෙන්නනේ ඉන්නේ මෙතන. ඒකට මම භාගයක් වගේ දැම්මහම සමහර විට මට ඇද්දි ඊළඟට තියෙන්නේ බිත්තර ටික කඩලා මිශ්‍රණයට දාගන්න. බිත්තර කඩලා හැම පරිස්සමෙන් කඩලා දාගන්න. එකපාරම මිශ්‍රණයට දාන්න එපා. මොකද එකක් හරි නරක වෙලා තිබ්බොත් මිශ්‍රණයම ඉවරයි. ඊළඟට මෙන්න මේ විදිහට එග් ටික මෙහෙම ඇඩ් කරගන්නවා. පෙරේනයක් තියෙනවා නම් මේ වගේ පෙරා ගන්න. එතකොට අර පිළිගඳ වගේ ගතිය නැතුව යනවා. මේ වගේ වැනිලා පොඩ්ඩකුත් ඇඩ් කරගන්න. එතකොට ඉතින් ගොඩක් රසයි. එහෙනම් ඔය රෝසා ක්‍රීම් එකෙන් කැරමල් පුඩිමක් හදලා බලන්න. බයි.